අද අපි බලමු කොහොමද වැලිතල පහදන්නේ කියලා. ඉතින් අපි පිට්ටු මිශ්‍රණය හදාගෙන ඉන්න ඕනේ. මෙතන තියෙනවා හාල් පිටි ග්‍රෑම් 250. මේ තියෙන්නේ පොල්. අපි මේකට ලුණු මෙතන තියෙනවා ලුණු දිය කරගෙන ඒකෙන් ස්වල්පයක් අරන් ඉහමු. මේ පොල් වලට පිටි ටික ටික කලවම් කරගන්න ඕනේ. මම මේ ටික ඔක්කොම දාගන්නවා. හොඳින් කලවම් කරගන්න. ලොකු භාජනයක් පහසුයි කැට කරන්න. ඉන්න මේක ගත්තා. වතුර ස්වල්පයක් අරගෙන මේකට ඉහ ගන්න ඕනේ. මේකට වතුර ඉස්සහම ලොකු කැට හැදෙනවා. මේ ආකාරයෙන් කැට එතකොට පොඩි කරගන්න ඕනේ. මේ විදිහට කරලා කැට හොඳින් පොඩි කරගන්න. ලොකු කැට තියෙනවා නම් අතින් මේ විදිහට කඩා ගන්න. වතුර දාලා කැට හදාගත්තට පස්සේ අපි ඉස්සෙල්ලා මම පෙන්නුවා හදාගන්න විදිය. ඊට පස්සේ කැට තව කුඩා කරගන්න අවශ්‍ය නම් මෙන්න මේ විදිහට මෙන්න මේ වගේ පෙරණ තියනවා. දැන් වෙළඳපොලේ ගන්න ඔයගොල්ලන්ට පේනවා ඇති මේ වගේ පෙරණවල්. අන්න එයින් එකකට දාලා මෙන්න මේ විදිහට හලන්න. එතකොට කුඩා කැට එනවා. ඒ විදිහනොත් පුළුවන්. ඒකත් වඩා පහසුයි. මේ දෙවනි පාර මම ඉතුරු කැට ටිකත් මේක හලා ගන්නවා. හැබැයි කැට කුඩාමත්ම මේ ප්‍රමාණය විතරක් නෙවෙයි මදක් ලොකු කැටක් තියෙන්න ඕනේ කලවමේ. අපි මේ ටිකත් දාගමු. මේකත් සමගම මේ කුඩා කැට සමගම මේ ලොකු කැටත් දාගන්න ඕනේ. එතකොටයි මේක ලස්සන. මේ බලන්න. එතකොට කුඩා කැට සමග මදක් ලොකු කැටත් තියෙනවා. ඔයගලන්ට පේනවා ඇති. ඒක පොඩි කැට කරගන්න පහසු ක්‍රමයක් හින්දායි පෙන්නුවේ. දැන් දෙකම කලවම් කරගත්තා. දැන් අපි මේක පිට්ටු බම්බුවේ තඹ ගන්න ඕනේ. මෙතන දෙනවා කරද මුංගු 3, කරාබු නැටි 2 සහ ඉඟුරු පොඩි කෑල්ලක්. මේ ටික හොඳින් තලා ගන්න ඕනේ. දැන් මම මේක පිට්ටු බම්බුවට දාගත්තා. උඩින් තද කරන්නේ නැතුව වහගෙන මේක තඹ ගමු. මේ තියෙන්නේ හදාගත්තු පිට්ටු. මේ ටික හොඳින් පොඩි කරගන්න හැන්දකින්. මේ විදිහට. දැන් අපි පැණි හදාගමු. තාච්චිය රත් වෙනවා. මම මේකට මේ තියෙන්නේ අපි ගත්තු සීනි. මේකෙන් සීනි මේසැහෙන 2ක් තාච්චියට දාගන්නවා. දැන් සීනි දිය වේගෙන එන්නේ. දැන් වතුර ස්වල්පයක් දාගන්න. දැන් මේ ටික දිය වෙන්න වතුර අවශ්‍ය වෙනවා. දැන් ඊටු සීන් ටික මේකට දාගමු. වතුර කෝප භාගයක් වගේ ප්‍රමාණයක් අපි දාගත්තේ. දැන් මේ ඒකෙම මේ ටික දිය කරගමු. දැන් අපි කොටාගත්තු එනසාල් කරාබු නැටි ඉඟුරු ටික දාගමු. හොඳින් හැඳි ගා ගන්න දැන්. දැන් කැට ලිහාගත්තු පිට්ටු ටික පැණි මිශ්‍රණයට දා ගන්න ඕනේ. මේ මිශ්‍රණය හොඳින් ඔක්කොම එකට එකතු වෙනකම් හැඳි ගා ගන්න ඕනේ. දැන් මිශ්‍රණයේ පැණි ගතිය හොඳින් උරාගෙන තියෙන්නේ පිට්ටු වලට. අතර තද ගතියක් දැනෙනවා.
හොඳට මේ ආකාරයෙන් මිශ්‍රණයකට එකතු වුණාම අපි දැන් තැටියට දා ගන්න ඕනේ. දැන් මේක හරි. අපි ඩිප් ඔෆ් කරගමු. මේ බලන්න. මෙන්න මේක තමයි පදම. මේ විදියට තුනී කරගන්න. මේ විදියට අපි රස්නෙම්මයි කෑලි කපා ගත්තේ. දැන් මේක නිවෙන්න තියාගමු. මේ තියෙන්නේ අපි හදපු වැලි තලප. ඉතින් අවුරුදු කාලෙට ඔයගලන්ට පුළුවන් වැලි තලප හදාගන්න. මේක නම් එතරම් අපහසු නෑ. ඔයගොල්ලෝ පිට්ටු හදන්න දන්නවනේ. ඉතින් පැණි වලට ඒ කැට කලවම් කරපු එක විතරයි කරේ. මේක එතරම් අපහසු කෑමක් නෙවෙයි හදාගන්න. බොහොම පහසුවෙන් මේක ඊටාම රසවත් කෑමක්.